Oke, supir waduh. මොනවද සුගා මේ? මීට හොඳ රැලේ වතුර ටිකක් දුන්නා නම් මිනිස්සුන්ට. පච්ච වතුර ටිකක් මිනිස්සුන්ට දෙනකොට හරියට බඩු ටිකක් දෙන්න ඕනේ හොඳද? තේරුම් ගනින්න. අපිට එන කස්ටමර්ස් කියන්නේ අපිට උංග වටිනවා. උංග තියාගන්න මොනවා හරි දාලා කමන්නේ. ගැරන්ටි එක කරපොත් එක්ක හරි දාලා ඌණ එක්ක හරි දාලා බඩු ටික සැරට දෙන්න ඕනේ. අන්න ඒක මතක තියාගන්න සුගා. Gianni! Meron din may ano eh. මේ ඉන්නේ බඩු කෑල්ල. මම්මි උඹ හොයාගෙන තමයි ආවේ. මේ මාව හොයාගෙන දාවේ. මොකෝ මිනිස්සුන්ට බඩු ටික කරන් එන්න කිව්වද? වරෙන් වාඩියට. මේ සුපිරි බඩු ටිකක් තියෙනවා. පොඩ්ඩක් ගනින් බං. එතකොට ඉතින් මොකක් ප්‍රශ්න නැහැ. මොකෝ මිනිහත් බොරුවන් පත් බොරුවා. ඊතර ආතල් එක ඉන්න පුළුවන් බං. වරි. මට තෝගේ වල්ලරක්කු ඕනේ යකෝ. වල්ලරක්කු? වල්ලරක්කු නෙමෙයි යකෝ මේ ගල්ලරක්කු. දැන් තියෙන ගල්ලරක්කු වලට වැඩිය හොඳයි මේක. බීල වලහංග පොඩ්ඩක්. උඹලා මිනිස්සු සූර් වෙන හැටි. මොනම අකුලක් වුණත් මට කමන්නේ. උඹට මම්මි අන්තිම පාරට කියන්නේ. උඹ මේ මගේ මිනිහට අයි කසිප්පු පොවල එහෙම අවුන්නේ හොඳේ. තාත්තන්ට බඩට යන්න ගහන්නේ. තෝදන්නේ තාම මේ සියානියක්ගේ හැටි. යකෝ ඒක හරි කතාවක් නේ. මම පෙවිනට බලේ කසිප්පු පොවන. මොකද මම සූප්පුවක් ගාලා බීයම් පැටියෝ කියලා ඉපුවද මේක බොන්න කියලා. අනේ පාරේ අම්බන් ගන්න. මගේ උදේ පාන්දරේ අකවුන්ට් සන්නදුව. යකෝ උඹ කසිප්පු පෙරන හින්දානේ යකෝ අපේ මිනිස්සු බොන්නේ. යකෝ තෝපේ මිනිස්සු මොනහඳ තමයි අපි කසිප්පු පෙරන්නේ. මොකෝ ඉන්න මොඩ සැපෙම තියෙන්න ඕනි යකෝ. ඒ ආවල් දැන් වල මේවා තියෙන අලිඩොම් කියයි පිසු වෙති කියයි ඊවද අපුව ගහන්න දෙන්න එපා. මේවා හොඳට පෙරලා ගන්න බඩු. පෙරා බොන්නද මෙන්න මෙන්න එන්න කියහන්. උඹ කසිප්පු පෙරන එක විතරක් තබන් කරන්නේ මේ වාඩි ඇස්සේ. තව කීයක් ඒව කරනවද? යකෝ මේක හරි කෙඩියක් වුණානේ. අපිට මේ මොනවා කළා හරි අපි මේක ජීවත් වෙන කසිප්පු බයි නම් මොකක් කරත් තොට මොකද යකෝ. අනේ මේ උඹ කරන රස්සාව මන්නේ දැන් කටවහම් පලිය. මං හැමදාම උඹේ මිනිහට කසිප්පු ටික පොලේ වන්නක්. එවල තොට දෙකක් තුනක් අන්නන්නම්. කොහොමද මොනවා කරන්නද? තෝ පොලිසිය යන්නද? පොලිසිය බයි නම් ඌඩි තරක ඵලයක් යන්න. ගිහලා කරහම්ම දෙනවා. කොල්ල බලන් කොහෙද? මම පොලිසියට ගිහින් පැමිණිල්ලක් දානවා. මෙතන කසිප්පු පෙරනවා කියලා. හරි ගිහින් බලහන්කෝ. ඔය ඉතින් මහත්තයා කියලා. කොරයි. ඊට වැඩිය මාව යකෝ අපිට කරන්න. එරුවද ඔය? මම අද ඊයේදල යකෝ. මේ රස්සාව කරන්නේ. මේක මේ ඔය වැඩිය කරුම ආවා. උඹ මොකෙද්ද මම නිකන් හාල් කෑල්ලක් විතරයි හාල් කෑල්ලක්. තොපි මිනිස්සුන්ට එපා වෙලා තියෙන මිනිස්සු පොන්නේ තොපි වගේ හැටි කරිය හඳ තමයි. අයි කොයි වෙලෙක කෙටි ගානවා. අපි බලාගමු එහෙනම් බලාගමුකෝ. මට කරන්න පුළුවන් තරම උඹ දන්නේ තාම. අපි බලාගමුකෝ. මේ සියානිගේ හැටි තාම දන්නේ උඹ. බලාගන්න මං මම්මට කියන්නේ බලාගන්න එක. බලාගන්න කොහෙනම්. හොඳ බලාගන්න. බලාගන්න හොඳට.
අක්කේ ඒ ගෑණි පොලිසියට ගිහලා කියයිද නම් මෙතන කසිප්පු පෙරනවායි කියලා. උඹත් මගෙන් කුණුහක් බහන්න නැතුව අර වඩිය පෙරහන්කෝ ගිහිල්ලා මේ වඩිය පෙරහන් පොලිසියෙන් આવුත් මං ඒක මම් බලා ගන්න. මොකෝ පොලිසියෙන් මෙතන ආපු නැත්නම් ආවා අපව ගියා. ඔදි ගඩබන්ඩයක් ගත්තා උන් ගියා. ඒක මම් බලා ගන්න. උඹ ගිහලා වඩිය බලන්න. ඔලේ ඕකි දැන් දඟලනවා වැඩි. දෙන්න ඕනි ඕකිට වඩා ක්‍රම්පෙට පොඩි පකුරු වෙන්න. පොට්ටක් හිටහන්කෝ දෙන්නම් මං අද ඕකිට. හෙලෝ සර්. මේ පොලිසිය OIC මහත්තයාද? මේ බුදු සර් මේ අපේ වත්තපාල ලලක්ක කියලා ගේනියෙක් වල්ල රක්කු පෙරනවා. අපේ මිනිස්සෙක්ට වත් නිදහසේ ඉන්න නෑ. ඔව් සර්. අනවසරින් තමයි වැඩේ කරගෙන යන්නේ. රක්කු පෙරනවා විතරක් නම් කමක් නෑ. තව එක જાතිය වැඩ කුඩාක් කරනවා. මේවා වෙන්න දෙන්න බෑනේ සර් අපේ ගම්වල. ඔව් සර් ඉන්නකෝ. ඇවිල්ලා පොඩ්ඩක් බලන්න. ඕකිව කුඩලන් යන්නකෝ ඇවිල්ලා. සර් බුදු සරණයි සර්. එහෙනම් පරිස්සමෙන් ඉන්න හොඳේ. පුළුවන් තරම් ඉක්මනට එන්න. උන්ගේ වඩිය ලිපේද කොහෙද ඒකයි. හරි සර්. බුදු සරණයි. ඕකි දන්නේ තාම මේ ක්‍රියානි අක්කගේ හැටි. පොලිසිය නේද? කලක්කේ පොලිසියෙන් පයින්නෝ. මොකද යකෝ? මොකෝ ඔබ කෑ ගහන්නේ? පොලිසියෙන් එනවාගේ මෙතන කෑ ගහන්නේ? ඒ වගේ නෙමෙයි අක්කේ. ඇත්තටම පොලිසියෙන් පයින්නවා. එහෙනම් අරගේ ෂුවර් එකටම ඔත්තුව දීලා ඇති. ඔබ ඵලයන් ඔය බඩු ටිකක් තරම් ගන්න අර කැලේ පැත්තට පොඩ්ඩක්. මං ඒක බලා ගන්න. ඔබ ඵලයන්. මේ ටික අංගා ඉක්මන් කර. තමුන්ද ලලක්ක කියන්නේ? ඔව් සර්. ඉතින් සර් මොකද්ද මගෙන් කරන්න ඕනේ? කියන්නකෝ. තමුන්ගේ වාඩියේ කසිප්පු පෙරනවා කියන්නේ ඇත්තද? බොරු කරන්නේ නැතුව ඇත්ත කියනවා. ඇත්ත කිව්වොත් chance එකක් තියෙයි. දන්නවනේ මේ සාජන් බණ්ඩගේ හැටි? කසිප්පු? ඇයි කියපු එක කිව්වේ කසිප්පු විතරද? කසිප්පු විතරක් නෙමෙයි සර්. මේ වාඩිය ඇතුලේ තව ගොඩාක් දේවල් වෙනවා. ඒවා කිව්වේ නැද්ද? එහෙමද? හරි. ඔයිට වැඩිය මහත්තුරු අවසර සර් එන්නකෝ. සර් එන්න ඇතුළට. අපි මොන හරි දීලම කතා කරමු. එන්නකෝ සර්. සර් කිසි දෙයකට බය වෙන්න එපා සර් එන්න. මේ ලලක්කගේ වාඩියට ආපු අයට අපි සලකන්න තු යවන්නේ. එන්නකෝ සර්. එහෙමද? යමුක එනම් වාඩියට. මොනවා හරි සප්පායන් වෙලාම කතා කරන්න බැරිය නේද? යුතුයකම් එහෙමත් දන්නව ඇතිනේ. සර් මේක මට බීලා බලන්නකෝ. මොකෝ මේවා දේශීය බඩු. ඔය වල්ලරක්කු කිව්වට සර් මේක ගහලා බලන්නකෝ පොඩ්ඩක්.
බඩු ටික නම් පංකාදුයි. ලලක්කගේ අත්ගුණේ වෙන්නේ නැතිනේ. මෙහෙමයි අක්කේ. මේවා කරන්න පිළිවෙලක් තියෙනවා හොඳේ. අපිවත් බේරගෙන. තමුණුත් බේරිලා. ඈ. තේරෙනව ඇතිනේ මං කියන්නේ මොකද්ද කියලා. ඉතින් අපිවත් සන්තෝෂ කරගෙන බිස්නස් උත් දියුණු කරගෙන ගමේ උන් පෙස්සන් ගහයි. ගමේ කියලා පෙස්සන් ගැහුවට ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මොකද විභාගෙට එන්නේ මමනේ. සර් අපි ඉතින් මේ පැමිණිල්ල එහෙනම් විභාග කරලා ඉමුනේ. ඈ සර්ටත් තව රාජකාරිය ඇතිනේ. සුගා මේ බගේලාර කසිපුටික පොඩ බලහන් අර වඩිය මොන වෙලාවද දන්නේ. පලේ ඉක්මන් කර. අපි මේව ගොඩින් බේරමු සර්. ඈ ඌව දුර දිග ගෙනියන්න ඕන ප්‍රශ්න නෙමෙයිනේ. ඔය මේ කිලට අපි කාලා බීලා ඉඳලා ඉන්නවනේ හරි ඉරිසියාවයි. ඊකයි ඔය පෙස්සන් ගහන්න කෝල් කරන්නේ. රොන්නක මොකක් කරේ ගොඩින් අපේ සීප් එකක් දාමුකෝ සර්. A few moments later. කොළුවෝ මේ හපා මේවා කරන්න පිළිවෙලක් තියෙනවා. ගන්න පාසය මං බලා අපෙත් මේ යුනිෆෝම් ගලවන වැඩ නෙවෙයි මේ කරන්න හදන්නේ. එම ගන්න පාසය මේ මොනවාක්වත් බඩු ටික නම් මරු කියමු ඉඳන් සර් එහෙම කරේ. ලලක්කගේ අද්දුනේ තමයි ගුනේ නේද? අක්කා ගුවන් ඉතින් සර් මොකක්ද කරන්නේ? යමන් ඉක්මන් කරහල. බලාව 6 මාසකට එවන්නේ. අර ලලක්කගේ මූණ බලාගෙන මට එහෙම කරන්න බෑ. කන්න දෙන්න නැත්තම් මන් දන්නවා උඹලට දෙන්න දඬුවම් මොකද්ද කියලා. ඒක තමයි සුඛා. මේ ලලක්කගේ පොතට ඔය කවුරුත් යටයි. ඈ උඹ බය වෙන්න එපා. මේකට ආපු කවුරුවත් අපිව කුදලන් යන්නේ නැහැ බං. ඊකට මේ ලලක්ක ගාව බෙහෙත් තියෙනවා. උඹ ඒකනේ අපිත් එක්ක ඉන්නේ. මොන්නේ වැඩ ටික කරහන්කෝ. ඈ ඒ මොකටද බං ඒ උනේ? ලලක්ක අක්කා අපේ ලලක්ක අක්කා සූසට මායම් හොඳ හැටි දන්නවා අක්කා. ඔබට අවශ්‍ය සියලුම ඉදිකිරීම් වාස්තු විද්‍යානුකූලව හා නවීන තාක්ෂණයෙන් යුතුව අනර්ගනිමාවකින් හා වගකීමක් සහිතව වැඩබිම් නිරන්තර ඉංජිනේරු අධීක්ෂණය යටතේ පළපුරුදු ශිල්පීන් අතින් ඉදිකරවා ගැනීමට ඔබත් පැමිණිය යුතු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් අතර ප්‍රමුඛයා නවෝද ඩිසයින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් හොරණ. එහෙනම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න.